ගහලා ST කියලා දාලා. ඒ කියන්නේ වචන එක අගට දාන්න කියලා කියන්නේ. හරිද? ඔන්න ආගන්න ඕන. දැන් මොකුත් ලියන්න යන්නේ නැහැ. තේරුණාද? මොකුත් ලියන්න යන්නේ නැහැ. හරිද? affixes කියලා තියෙනවා જાතියක් ඉංග්‍රීසියේ. affixes. හරිද? ඒ affixes prefixes කියලත් මේ suffixes කියලත් කොටස් දෙකකට බෙදෙනවා. හරිද? affixes බෙදෙනවා කොටස් දෙකකට. මේ නම් මතක තියාගන්න ඕනේ affixes කොටස් මෙහෙම මෙහෙම ඕනේ නැහැ නේ. prefixes suffixes නිකම්ම මතක හිටිනවා. මේක කියලා දෙනකොට මතක හිටිනවා. මොනවද මේ prefixes suffixes කියලා කියන්නේ? හරිද? මේ පාඩම ඉගෙන මේක තියෙනවා මගේ තියෙනවා වෙනම කෝස් එකක් word building කියලා මේ prefixes suffixes ගැන තමයි කතා කරන්නේ වෙනම පාඨමාලාවක් ඒක වෙන ඇඩ්වාන්ස් එකක් එතකොට මේකෙන් මාර දෙයක් කරන්න පුළුවන් ඔයාලට සරලව කියලා දෙන්න එතකොට ඔයාලටත් මේකේ පොඩි ටච් එකක් ඔළුවට දාගෙන ඉස්සරහට යනකොට ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් හැකියාව තියෙනවා විශේෂයෙන් ඔයා මේ කියන කතාවේ චූටි පාඩමක් මේක අහගෙන ඉන්න හොඳ අවධානයෙන් අහගෙන ඉන්න ඔයාට මේක අවධානයෙන් අහගෙන ඉඳලා තේරුම් ගත්තාම ප්‍රමාණවත් ඉස්සරහට යනකොට ගොඩාක් වචන පුළුවන් වෙනවා නිකම්ම පුළුවන් වෙන. ඒක කාලයත් එක්ක වෙන දෙයක්. හැබැයි ඒක කාලයත් එක්ක වෙන්න නම් ඔයා මේ පාඩම ඔළුවට දාගෙන ඉන්න ඕන. ඒ කියන්නේ අහලා තියෙන්න ඕන. ඔළුවට දාන්න දෙයක් නෑ අහලා තියෙන්න ඕන. prefixes suffixes ඔන්න වචන දෙක. මේ තමා දැන් අපි සිංහල එකක් ගමුකෝ ඉස්සරලා. සිංහලේ මට කියන්න සමත් කියන එක. හරිද? සමත් කියන එක. විරුද්ධ පදේ හදාගන්න ඔයා මොකද කරන්නේ? මොකද කරන්නේ? විරුද්ධ පදේ මොකද්ද? අසමත්. කියන්න කවුරු හරි. මොකද්ද විරුද්ධ පදේ? අසමත්. අසමත්. එහෙම උත්තර දෙන්න ඕනේ. එතකොට හරි ලස්සනයිනේ පාඩම කරන යන විදිහ. අසමත්. කියන එක දාගත්තා. මේවට අපි කියනවා උපසර්ග කියලා නේද? මොන හරි කමන්න ඕනේ සිංහල උගන්වන්න යන්නේ නැහැ. නේ? දැම්මා. මුලට මේ. එතකොට මේ වචනේ මොකද්ද? සමත්. මෙයාගේ මුලට දානවා කියන එක දාගත්තාම අපි අලුත් වචනයක් හැදෙනවා අසමත් කියලා. ඒතර සමත් වෙනයි අසමත් වෙනයි. සමත් කියන එකේ විරුද්ධ වචන අලුත් වචනයක් හැදෙනවා. ඔයා දන්නේ එක වචනයයි වචන දෙකක් දැන් හදාගත්තා. හරිද? ඒ වගේ. ඊට පස්සේ මේ බලන්නකෝ. සිල් කියලා ගන්නවා අපි මූලික වචනේ විදිහට සිල් කියන එක ගන්නවා. ඉතින් මේ සිල් කියන එකේ මේ සිල් කියන එක ඇඟේ තියෙන කෙනා කවුද? එයා කොයි වගේ කෙනෙක්ද? එයා සිල්වත්. සිල්වත්. වත්මත් මේවා ප්‍රත්‍ය විදිහට ගන්නවා නේද? එතකොට ගුණවත්, පින්වත් නේ? දුසිල්වත් කියන්නේ සිල්වත් දුසිල්වත්. එතකොට මොකද උනේ? මේ සිල් කියන වචනෙට මේ පැත්තටත් දානවා මේ පැත්තටත් දානවා. මේ පැත්තට දු කියලා දානවා. මේ පැත්තට වත් කියන එක දානවා. එතකොට මොකද උනේ? දුසිල්වත්. එහෙම අර එක පැත්තකට විතරක් නෙමෙයි දෙපැත්තටම දාලා වුණත් වචන හදාගන්න පුළුවන්. හරි? එතකොට මෙතන මොකද කරේ? සමත් කියන එකට කියලා මුලට දාලා ඉවරලා හදාගත්ත අසමත් කියලා වචනයක්. සිල් කියන එකට වත් කියලා අගට දාලා හදාගත්ත සිල්වත් කියලා වචනයක්. සිල් වෙනයි සිල්වත් වෙනයි. සිල් කියන්නේ සිල් වලට සිල්වත් කියන්නේ සිල් ඇඩ්ජෙක්ටිව් එකක්. කවුරු හරි පුද්ගලයෙක් අපිට හඳුන්වන්න පුළුවන් එයා සිල්වත් කියලා. ඒ වගේම සිල් කියන එකට මුලටයි අගටයි දෙකටම දාලා තව වචනයක් හදාගත්තා. හරි. දැන් මෙතන වචන කීයක් තියෙනවද? මෙතන තියෙනවා වචන 3ක්. එක જાති. සිල් කියන එක එක වචනයක්. එතකොට ඔයා දන්නේ එකයි. මේක ගන්න ඕනේ. ඔයා දන්නේ එකයි. හැබැයි ඔයා හදාගත්ත සිල්වත් කියලා තව වචනයක්. දුසිල්වත් කියලා තව වචනයක් හදාගත්ත. ඕන්නම් දුසිල් කියලා කියන්නත් පුළුවන්. එහෙම එකක් නෑ නේ. දුසිල්වත් එකට ගත්තට. ඔන්න ඔය වගේ. එතකොට දන්නේ එක වචනයයි. හැබැයි ඔයා වචන 3ක් හදාගෙන.
නේ. දන්නේ එක වචනයයි හැබැයි ඔයා වචන තුනක් හදාගෙන. අන්න ඒ වගේ අපි ওই මැද සිල් කියලා වචනයක් ගත්තනේ ඒකට අපි කියනවා බේස් වර්ඩ් එක කියලා. මැද තියෙන්නේ මොකද්ද? මැද තියෙන්නේ බේස් නැත්නම් වර්ඩ් රූට් එක කියලා කියනවා. රූට් එක. එහෙම නැත්නම් බේස් වර්ඩ් එක. ඔන්න. බේස් වර්ඩ් එක තමයි මැද තියෙන්නේ. හරිද? මේ පැත්තේ තියෙන්නේ මොකද්ද? ප්‍රිෆික්ස් එක. මේ පැත්තේ තියෙන්නේ මොකද්ද? සෆික්ස් එක. දැන් ওই දෙක මාරු කරගන්නේ නැහැ. සෆික්ස් එක මුලට එනවා කියලා හිතන්නේ නැහැ. ඇයි ඒකටත් මං හරි ලස්සන එකක් කියලා දෙනවා. මේක මතක තියාගන්න ලේසි. මුලට දාන ඒවට කියන්නේ අර දුසිල්වත් කියනකොට අසමත් කියනකොට අයන්න මුලට දැම්ම නේද? බේස් වර්ඩ් එක මුලට අයන්න දැම්ම නේද? ඒ වගේ ඉංග්‍රීසියෙත් බේස් වර්ඩ් එකේ මුලට දාන කියන වචනයක මුලට දාන කොටසට කියනවා අපි මොකද්ද? ප්‍රිෆික්ස් එකක් කියලා කියනවා. හරිද? වචනයක අගට දාන කොටසට අපි කියනවා මොකද්ද? සෆික්ස් එකක් කියලා කියනවා. වචනයක අගට දාන එකට කියනවා සෆික්ස් එකක් කියලා. හරියට සිංහලේ අර වත්මත් ප්‍රත්‍ය වගේ. හරිද? අර උපසර්ග වගේ සිංහලේ ප්‍රිෆික්ස් තියෙනවා. හරිද? ඒතකොට ප්‍රිෆික්ස් කියන්නේ උපසර්ග කියලා මම ඔයාලට කියන්නේ නැහැ. එහෙම එකක් කොහොවත් නැහැ. හරිද? ඒතකොට බේස් වර්ඩ් එකේ මුලට දාන ඒවා බේස් වර්ඩ් එකේ මුලට දාන ඒවා ප්‍රිෆික්සස්, බේස් වර්ඩ් එකේ අගට දාන ඒවා සෆික්සස්.